ආත්මවංශයේ සතුටටපත් වෙන කාරණා මොකද කියලා කිව්වොත් ඒකත් පල්ලෙහා සඳහන් 32 වෙනි පදේ සඳහන් කරලා තියෙනවා. නුඹලා එකිනෙකා කරේ ගුණවන්තව අනුකම්පාව ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ නුඹලාට කමා වූ ලෙස නුඹලා එකිනෙකාට කමා වෙන්න කියලා. ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේ කමාව දීම සහ ප්‍රේමය. වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ හැම දෙයකින් කොහොමද වෙනස් වෙලා ඉන්නේ කියලා අපි කියනවා නම් උන්වහන්සේගේ සැබෑ ප්‍රේමය සහ උන්වහන්සේගේ සමාව දීම තමයි. ක්‍රිස්තුස් වහන්සේ නිසා අපි ඉන්නවා නම් උන්වහන්සේගේ ගුණස්වභාවය උන්වහන්සේගේ ක්‍රියාකාරකම් අප තුළ තියෙනවා නම් අපි ඔවුන්ට සමාව දෙන්නට කිසිම දවසක අපි ප්‍රමාද වෙන්නට ඕන නැහැ. ඒ වගේම ඔවුන්ව යටත් කරලා තිබෙනා වූ අදවත නැමැති සිරගෙදරින් එයාලා නිදහස් කරන්නට අවශ්‍යයි. අංශය ඔබට සමාව දුන්නා කියන එක ඇත්තද? ඔව් කියලා ඔබ විශ්වාස කරනවාද? අංශය ඔබට කොයිතරම් සමාව දීලා තිබෙනවාද කියන එක ඔබ දන්නවා. කොච්චර දුෂ්කර ජීවිතයෙන් උන්වහන්සේ අරගෙන අද සමාව දීලා තියනවාද කියන එක ඔබ දන්නවා. ඔබ කොයිතරම් උන්වහන්සේගේ සමාව අරගෙන තිබෙනවාද ඒ තරම්ම ඔබ අනිත් කටියටත් සමාව දෙන්නට අවශ්‍යයි. සමාවේ මනින ප්‍රමාණය කොහොමද කියලා කිව්වොත් ක්‍රිස්තුස් වහන්සේ ඔබට සමාව දුන්නා කොයිතරම්ද? අන්න ඒක තමයි මනින ප්‍රමාණය කියලා කියන්නේ. උන්වහන්සේ ඔබට කොයිතරම් සමාව දීලා තිබෙනවද ඒ තරම්ම ඔබ අනිත් කටියටත් සමාව දෙන්නට අවශ්‍යයි. ඔබ තුල වහන්සේගේ සැබෑ ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ භාවය එළිදරව් වෙන්නට අවශ්‍ය නම් ඔබ තුල තිබෙනා වූ තිත්තකම ඔබගෙන් එළියට යන්නට අවශ්‍යයි. ඇයි කියලා කිව්වොත් ඒ දේ අප තුල අපි තියාගෙනම ඉන්නකොට එක්කෙනෙක් ඇතුලේ ඉඳගෙන දුකටපත් වෙනවා, දුක් වෙනවා. ඒ කවුද කියලා කිව්වොත් සුදාත්මයන් වහන්සේ. ඔබ බවට සිටින බොහෝ මිනිසුන්ව සතුටු කරන්නට බොහෝ ක්‍රියාකාරකම් කරන්නට පුළුවන්. එයාලා කැමති දේවල් දෙන්නට පුළුවන්, තෑගි දෙන්නට පුළුවන්, හැමදේම කරන්නට පුළුවන්. නමුත් ඔබ තුල තිබෙනා වූ සුදාත්මයන් වහන්සේව සතුටු කරන්නට පුළුවන්. ඒක කොහොමද කියලා කිව්වොත් ඔබ අන්‍යයන්ට සමාව දීම තුළින් උන්වහන්සේව සතුටු කරන්නට පුළුවන්. ආත්මයෙන් පූර්ණ වෙලා මම යාඥා කරනවා කියන එක අත්පොළසන්නාද දෙලා ඒ වගේම අන්‍ය භාෂාවෙන් කතා කරන එක විතරක්ම නෙමෙයි. උන්වහන්සේ ගෝණයන් කොයි ස්ථානවල රැස් වුණාද ඒ ස්ථානවල සුදාත්මයන් වහන්සේගේ ආත්මය වගිරුවාද ඒ තුලින් උන්වහන්සේගේ ආත්මය වගිරුවණු සෑම අවස්ථාවකම උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ සමාව දීම ඒ වගේම උන්වහන්සේගේ රැකවරණය උන් තුලින් පිටත් වෙන්නට පටන් ගත්තා. ඒ වගේම අන්‍ය භාෂාව කතා කරන්න අප තුළ භක්තිවන්තකම වර්ධනය වෙනවා කියන එක අපි දැනගෙන සිටිනවා. මොකද මේ භක්තිවන්තකම වර්ධනය වෙන්නේ කියලා කිව්වොත් ප්‍රේමයෙන් පූර්ණ වූ භක්තිවන්තකමක් අප තුළ වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ එළිදරව් වීමේ සලකුණේ එළිදරව්. ප්‍රේමයෙන් පූර්ණ වුණා වූ හදවතක් තියෙන එක අපිට ගොඩාක් වැදගත් නේද? අවශ්‍යයි නේද? ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ ඒ කාරණාවන්ද අද අප තුල තියෙන්නට ඕනේ. මොකක්ද කියලා කිව්වොත් සමාව දීම, සමාව අරගැනීම, ප්‍රේම කිරීම මේ දේවල් අප තුල තිබෙන්නට අවශ්‍යයි.